හිරුකුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරේ කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මේකලාගේ උපදෙස් අනුව ටානියා මේ දවස්වල තව සැලසුමක් ක්‍රියාත්මක කරමින් යනවා. ඉතින් දිනෙත් මින්ට හිතා ගන්නවත් බෑ හැමතිස්සෙම කරදර ගොඩාක් එකතු වෙන එක විතරයි වෙන්නේ. විශේෂයෙන්ම හංසනා දැන් පැහැරගෙන ගිහිල්ලා කීප දවසක් තියාගෙන හිටියා. නැවත වතාවක් ඔන්න දිනෙත් මින් හංසනා ඉන්න තැන හොයාගත්තා. ඊට පස්සේ හංසනා ගෙදර එක්කන් ආවට පස්සේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද දිනෙත් මින් ගොඩාක් කල්පනා කර මුහුදු වෙරළේ අර එයා ඉන්න කැමතිම තැනට වෙලා ඉන්න අවස්ථාවක සිහි කල්පනාව නැති වෙච්ච අවස්ථාවක කාමරයට ඇවිල්ලා ගොඩාක් වෙලාවට දිනෙත් මින් ගැන වැරදි දෙයක් දිනෙත් මින්ටම හෙන්න කියන්න පුළුවන්. ඉතින් ටානියා මේ වගේ රංගපෑමක් කරන්නේ තමන්ගේ ඔෆිස් එකේ කට්ටියටත් මේ දේවල් දැනෙන්න. දිනෙත් මින්ගේ දරුවා තමන්ගේ කුසේ ඉන්නවා කියලා තමයි පෙන්වන්නට උත්සාහ කරන්නේ. ඉතින් පළවෙනි දවස්වල නම් දිනෙත් මින්ටත් මේක විශ්වාස කරන්න සිද්ධ වෙයි. මොකද Tamanට සිහිය නැති වුණාට පස්සේ මොන වගේ දෙයක් වෙනවද කියලා හිතා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් කොහොමනත් හංසනාට මේ ගැන ටානියා මෝන්ටම කියන්න ඉඩ කඩක් තියෙනවා. මොකද හංසනා තමයි දිනෙත් මින්ට කිට්ටු වෙලා ඉන්නේ. අනිත් එක මේ දෙන්න ලං වෙලා ඉන්නකොට ආදරයක් මේ දෙන්නගේ ඇස් වලින්ම දැනෙනවා කියන ඒ කාරණා ටික මේ වෙලාවේදී ටානියාට හොඳින් තේරෙන නිසායි මේකලාට හොඳින් තේරෙන නිසායි මේ දේවල් පෙන්වන්නට කටයුතු කරන්නේ. මොකද ඉතින් හංසනා වගේ කෙනෙක් කිට්ටුනොතින් මේකලාට අවශ්‍ය කරන දේවල් කොහෙත්ම ලබා කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා තමයි මේ ටානියාව මේ වැඩේට සෙට් කරලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට දිනෙත් මින්ට නම් මේ ගැන විශ්වාස කරන්නත් අමාරුයි. හැබැයි ඒ වුණාට හංසනත් මේ ගැන විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පළවෙනි දවස්වල විශ්වාස කරත් DNA රිපෝට් එකක් හරි ගන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මේ ටානියා ඇත්තටම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ද කියලා හොයලා බලන එකේ වැදගත්කම මෙතනදී තේරුම් ගනී කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. දිනෙත් මින් මේ දේවල් පෙන්වුව ගමන් මෝඩකමට මේ හැමදේම බාරගෙන ඉන්න කලින් අනිවාර්යෙන්ම මේ ටානියාව ડોක්ටර් කෙනෙක් ළඟට පෙන්නලා විස්තරයක් දැනගන්න එකේ වැදගත්කම ගැන ඉදිරියට කතා කරයි. ඉතින් කොහොම හරි අර පළවෙනි දවස්වල එහෙම හිතුවත් දිනෙත් මින් එහෙම කෙනෙක් කියලා තමන්ගේ හිත රවට්ට ගන්න පුළුවන් කමක් නැහැ කියන ඒ කාරණාව තමයි අද අපි මේ වෙලාවේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අනිවාර්යෙන් ඉදිරියට ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යාවි කියන විශ්වාසය තියෙනවා. හැබැයි ටානියාගේ විශ්වාසය කඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ටානියා ડોක්ටර් කෙනෙක් ළඟට යන්න කැමති නොවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන්ගේ දරුවට දිනෙත් මින් හරි කවුරු හරි කරදරයක් කරાવી තමන්ගේ දරුවා නැති කරાવી ඒ හින්දා තමන්ගේ විශ්වාසවන්ත ડોක්ටර් කෙනෙක් ලබා විතරක් මේ දරුවා ගැන චෙක් කරගන්න කටයුතු කරනවා කියන එක අනිවාර්යෙන්ම ටානියා කියන්න කටයුතු කරගෙන යනවා. හැබැයි ඉතින් ඒක විශ්වාස කරන්න හංසනාට පුළුවන් කමක් නැති වෙන හින්දා අනිවාර්යෙන්ම මෙයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවද කියලා හරියටම චෙක් කරලා බලන්න කටයුතු කරන්න ඕනේ. හැබැයි හංසනා මේ දේවල් නොකරත් හංසනාගේ යාළුවා පුදුම වෙලා ඉඳී මේ වගේ දෙයක් සිද්ධ වීම ගැන. ඒ වගේම ටානියාගෙත් යාළුවා ඉන්නවනේ. මෙන්න මෙයාට දිනෙත් මින් ගැන අදහසක් තිබුණා. හොරෙන් මේකලා Tamanට උදව් කරනවා කිව්වේ ඒකනේ. එතකොට ඇත්තටම මෙයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවද කියලා දැනගන්නට වැඩි වෙලාවක් යන්නේ නැහැ කියන කාරණය තමයි අපි මතක් කරන්න ඕනේ.